සුබ දවසක්. අද මං ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් වලට සැලඩ් වලට වගේ තමන් කැමති දෙයකට මිශ්‍ර කරලා ගන්න පුළුවන් පිකල් වර්ග දෙකක් තමයි හදන්න යන්නේ. අපි ලංකාවේ හදන අපිට ආවේනික අච්චාරු වලට වැඩිය මේ හදන විදිය ටිකක් වෙනස්. ඉතින් මම මේකට ගත්තේ බීට්රූටුයි පිපිඤ්ඤායි. උගත් දුරට එකම જાති දාලා පුංචි දේවල් ටිකක් තමයි තව එකට එකතු කරන්න තියෙන්නේ. දැන් මං ඉස්සෙල්ලා පිපිඤ්ඤ පිකල් එක හදාගන්න යන්නේ. ඒකට හරියටම ඕන පිපිඤ්ඤ වර්ගය ඇත්තට මට හොයාගන්න බැරි වුණා. මේකට හොඳම ලංකාවේ පොළවල් වල එහෙම තියෙන දිග අඩු ලා කොළයි තද කොළයි මිශ්‍ර බණ්ඩි පිපිඤ්ඤ එක තමයි හොඳම. ඒ වුණාට අපි එකතු කරන වර්ග අනුව ඕනම් පිපිඤ්ඤයකින් රසට හදාගන්න පුළුවන්. දැන් මට මේක හදන්න ඕන වුණා සුදු විනාකිරි කෝප්ප 1යි වතුර කෝප්ප 1යි සීනි මේස හැඳි 1යි ලුණු මේස හැඳි 1යි කුණුදු පොතු කෑලි 2-3ක් විතර. දැන් මේ ටික ඔක්කොම භාජනයකට දාලා ලිපේ තියලා හොඳට මිශ්‍ර වෙලා වතුරේක බුබුලු දාගෙන වටේම එනකොට ලිපෙන් බාලා ඒ රස්නෙම්ම පිපිඤ්ඤ දාපු බෝතලයට දාලා ඒ සැනින්ම වහගන්නයි තියෙන්නේ. දවසකින් විතර මේක පාවිච්චියට ගන්න පුළුවන්. එහෙම ආපහු බෝතලේ ඇරියොත් ෆ්‍රිජ් එකේ තියලා තමයි නැවත නැවත පාවිච්චි කරන්න ගන්න වෙන්නේ. ඊළඟට මං හදන්න යන්නේ බීට්රූට් පිකල් එක. දියවැඩියාවටත් ගුණ නිසා ඇපල් සයිඩර් විනාකිරි තමයි මම මේකට එකතු කරගත්තේ. සෑන්ඩ්විච් වලට දාන්න මම මේක නිතරම හදන හින්දා වෙනස් ස්පයිසස් දාලා හදනවා. කොත්තමල්ලි දැම්මහමත් අමුතු රසයක් එනවා. දැන් මම මේක හදන්න බීට්රූට් ග්‍රෑම් 500ක් ගත්තා. මුලින්ම කොළ ටික වෙන් කරලා මැල්ලුමක් හදන්න කියලා ඒක අයින් කළා. ඊට පස්සේ බීට්‍රූට් ගෙඩි ටික කපලා හොදලා ඒව වැහෙන ගානට වතුර දාලා පැය භාගයක් විතර තඹගත්තා. ඒවයි රස්නෙට තව තවත් ඉදෙන හින්දා සීතල වතුර එකකට දාලා යන්තම් රස්නේ තියෙද්දිම පොතු ටික හැරලා සුද්ධ කරගත්තා. ඊළඟට රවුමට පෙති කපලා
බෝතලයට දාලා ඒක පැත්තකින් තියලා කලින් පිපිඤ්ඤා වලට වගේ ලික්විඩ් මිශ්‍රණය හදාගත්තා. මම තව මේකට ගම්මිරිසට කීපයකුත් එකතු කළා. කුරුදු නම් ඇත්තටම දාන්න අමතක වුණා. දැම්මනම් හොඳයි. තව එකක් තමයි ඇපල් සයිඩර් විනාකිරිවර අඹුල් ගතිය වැඩි නිසා සීනි තව මේ සැන්දක් විතර එකතු කරලා නම් හොඳයි. ඒ වුණාට මම නම් එහෙම කළේ නෑ. ඒ විදිහටම ගත්තා. කලින් වගේ භාජනයේ වතුර උතුරුන මට්ටමට එන්න කලින් වටේම බුබුලු දාගෙන එනකොට බෝතලයට දාලා වහලා පාවිච්චියට දවසකින් විතර පාවිච්චියට ගන්න පුළුවන්.